අද වැස්ස දවසක්. ඒ නිසා මම හිතුවා නූඩල්ස් ටිකක් හදාගන්න. මම සාමාන්‍ය නූඩල්ස් තමයි හදන්නේ. තෙල් එක රත් වෙනකන් තියලා සුදුලූණු කරිපිංචා එකතු කරගෙන ඊළඟට මම කපාගත්ත ලූණු ටිකකුත් එකතු කරගන්නවා. ඒ ටික පොඩ්ඩක් පැදෙනකොට මම මේකට සිහින ලියාගත්ත කැරට් ටිකක් එකතු කරගන්නවා. ඒ ටික පොඩි වෙලාවක් ලිපේ තියෙද්දී මම දැන් ඒකට බිත්තරයක් එකතු කරගන්න තමයි සූදානම් වෙන්නේ. ඊට කලින් මම ගම්මැලි කුඩු ටිකකින් ලුණු ටිකකින් අවශ්‍ය තරම් බලලා එකතු කරා. දැන් මම මේකට බිත්තරයක් එකතු කරනවා. ඒක හොඳට කවලම් කරගන්න ඕන. බිත්තරේ බැදුනට පස්සේ මම කපලා තියාගත්තා ලීක් සහ බෝංචි ටිකක්. ඒ ටිකත් මම මේකටම එකතු කරගන්නවා. ඊළඟට නැවතත් රස බලලා ගම්මිරිස් ලුණු අවශ්‍ය පරිදි එකතු කරගන්න ඕන. මේක හරි සාමාන්‍ය නූඩල්ස් එකක්, ගොඩක් අය හදන එකක්. ඉතින් හදන්න පුළුවන් නිසා මමත් මේක හැදුවා. දැන් මම තම්බලා අලුතෙන් සෝදලා තියාගත්තපු නූඩල්ස් ටික මේකට එකතු කරගන්නවා. ටික ටික එකතු කරලා මම කවලම් කරගන්නවා මේ විදිහට. ටික ටික නූඩල්ස් ටික එකතු කරගන්නවා. හොඳට මේක මික්ස් කරගන්න ඕන. ඊළඟට ලුණු ටිකක් එකතු කරනවා. ගම්මරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. දැන් ඒකත් හොඳට කවලම් කරගෙන